ලංකාව කියලා කියන්නේ පුංචි රටක් තමයි. ඒත් ලෝකෙ දියුණු ලෝකයේ සංවර්ධනය වුණු රටවල නැති අමුතු ලස්සනක් අපේ මේ පුංචි ලංකාවේ තියෙනවා. මම මේ රටේ ඉපදුණු එක මොන තරම් ආශිර්වාදමත්ද කියලා මට මේ ගමනාන්තයේදීත් වෙනදා වගේම හිතුණා. මේ රිවර්ස්ටන්. ඕගොල්ලොත් කොහේ හරි ට්‍රිප් එකක් යන අතරතුර මැල්සිරිපුර පහු කරනවා නම් අනිවාර්යෙන් නැවතිලා යන්න. ගලේ පුච්චන උණු උණු රසම රස එළවලු රොටි වලයි බඩේ රිඟු වලයි රස බලන්න අපි අමතක කරේ නැහැ. ඒ වගේම තමයි මහන්සිය යන්නත් එක්ක උණු උණුවේ හොඳට ඉඟුරු දාලා දෙන ප්ලේන් ටී එකක් බොන්නත් අපි හැමෝම අමතක කරේ නැහැ. මේ මම ෂෙයා කරගන්නේ ගිය අවුරුද්දේ අපේ පවුලේ ට්‍රිප් එක. අපි ගියේ රිවර්ස්ටන්. මේ ඊළඟ දවසේ උදේ අපේ අතින් උන ලොකුම අතපසුවීම තමයි රිවර්ස්ටන් යන්න උදේම පුළුවන් තරම් උදේම පිටත් උනේ නැති එක. ඉතින් ඇත්තටම කියනුනේ රිවර්ස්ටන් යන පාර සමහර තැන්වලදී වාහන දෙකක් එහා මෙහා හෝමාරු වෙන්න අපහසුයි. ඒ නිසා ඔයගොල්ලෝ රිවර්ස්ටන් යන්න ඉන්නවා නම් සහ වීව් පොයින්ට් එකේදී ලස්සන වීව් එකක් දකින්න ආසයි නම් පුළුවන් තරම් උදේම පිටත් වෙන්න. අපිට පැය දෙකක් තුනක් විතර ට්‍රැෆික් එකේ ස්ටක් වෙලා ඉන්න උනා. ඊට පස්සේ අපි තීරණය කරා බස් එකෙන් එළියට ඇවිල්ලා ගේට් එකට කිලෝමීටර් 1.5ක් විතර පයින් ඇවිදගෙන යන්න. මං කලින් කිව්වා වගේ අපි උදේම පිටත් වුණේ නැති නිසා අපි ලොකු ට්‍රැෆික් එකක ස්ටක් වුණානේ. ඒත් ඉතින් බස් එක ගාව ඉඳන් ගේට් එක ගාවට කිලෝමීටර් 1.5ක් විතර වැඩිපුර අපි ඇවිදන් ආවා කියලා අපිට කිසිම පසුතැවීමක් ඇති වුණේ නැහැ. මොකද මේ ගමන ඉස්සරහට ඔයගොල්ලන් බලන්න කොච්චර ලස්සන තැන් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කද කියලා. මීදම පිරුණු පාරවල් වල ඇද්දගෙන යන එක පුංචි කාලේ ඉඳන් මං හුඟක් ආස දෙයක්. ඉතින් මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙලේක ගත්ත ක්ලිප් එකක්. මේ ගමනේ සමහර තැන්වලදී හුළඟ අපේ කන් දෙකට ඇහෙන තරම් සද්දෙට හමනවා. රිවර්ස්ටන් යන ඕනම කෙනෙක් අනිවාර්යෙන් බලන්න යන තැනක් තමයි හුළං කපුල්ල කියන්නේ. අපි ගිය දවසේ නම් මෙතන ගහගෙන යන තරම් සැර හුළඟක් තිබුණේ නැහැ. ඒත් ඉස්සරහට යද්දී අපි දැක්කා හුළඟට ගහගෙන යනවා වගේ ෆනි ක්ලිප්ස් ගන්න කීප දෙනෙක්ම හිටියා. බස් එක නැවතිලා තිබුණ තැන ඉඳන් කිලෝමීටර් ගාණක් ඇවිදන් ආව එක ගැන අපිට කිසිම පසුතැවීමක් ඇති වුණේ නැත්තේ මෙන්න මේ වගේ ලස්සන තැන් අපි මේ ගමනේදී පහු කරපු නිසායි. හුළං කපොල්ල ගාව එක එක්කෙනා හුළඟට ගහගෙන යනවා වගේ ෆනි ක්ලිප්ස් ගන්නවා දැකපු අපේ නුවර මාමටත් ඕන වුණා අපේ පවුලේ කට්ටියත් එක්ක ඒ වගේ ෆනි ක්ලිප් එකක් ගන්න. හුළං කපොල්ල ගාව ටික වෙලාවක් ඉඳලා අපි මේ පිටත් උනේ වීව් පොයින්ට් එක පැත්තට යන්න.
අපි යනකොටම දැනගෙන හිටියා වීව් පොයින්ට් එකේදී අපිට දකින්න පුළුවන් වෙන්නේ මීදුම විතරයි කියලා. මොකද අපි උදේම මේ ගමන පිටත් උනේ නැති නිසා. ඔයගලන්ට එක්ක මේ ගමනට වැඩි හිටි අය පොඩි දරුවෝ එහෙම යනවා නම් වීව් පොයින්ට් එක පැත්තට යන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හැබැයි හුලං කපුල්ල ගාවට ගොඩක් පහසුවෙන් ඒ ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඒත් ඔයා තරුණ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. වීව් පොයින්ට් එකට යන පාරේ ටිකක් උඩට ගියාම පහළ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දෙවැනි දවසේ මේ විදිහට රිවර්ස්ටන් ගිහිල්ලා ඊළඟ දවසේ උදේ අපිට නාන්න සේෆ් තැනක් අපි නැවතිලා හිටපු තැන අයිති කෙනා කිව්වා. ඉතින් පොඩි කාලේ ඉඳන් වතුරට බැස්සොත් මං කරන්නේ පීනන්න පුරුදු වෙන එක. ඒ කියලා මට තාම බෑ. අපේ පවුලේ කට්ටියට ඉතින් ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්නවා කිව්වොත් සැදී පැහැදී ඉන්නේ hina වෙලා මූණ දෙන්න. ඔය පිටිපස්සේ ඉඳන් පින්ක් කලර් ඩ්‍රෙස් එක ඇඳන් අතවනන්නේ මගේ දුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2024 අපේ ෆැමිලි ට්‍රිප් එක ගත වුණේ. ඉතින් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.